Hi යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම welcome back to my YouTube channel. මම මේ සුදු ඇඳුමක් ඇඳගෙන මල් එහෙමත් කඩාගෙන කොහේ යනවා කියලාද ඔයාලා හිතන්නේ? ඔව් මං පන්සල් යනවා. ඉතින් පන්සල් යන ගමන් මට හිතුණා ඔයාලට පෙන්වන්න ගොඩාක් දේවල් අපේ ගමේ තියෙන නිසා ඔයාලවත් මාත් එක්ක එක්කයි යන්න. මොකද මම ඉන්නේ ගොඩාක් ලොකු පෞරාණික ඉතිහාසයක් තියෙන අනුරාධපුර පූජා නගරේ. ඉතින් ඔයාලා අනුරාධපුර ආවත් සමහර විට දැකලා නැති තැන් ගොඩක් මම මේ එන අතරමඟ ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. හැලෙయ్య රතු මලක් උඩට අරන් මේක. එහා ගෙදර නැන්දත් අපිට මල් දුන්නා. මේ ඉන්නේ මයි අපේ නංගි. ඉතින් අපි දෙන්න හිතුවා අද මේ ගමන පයින්ම යන්න ඕනි කියලා. මොකද මේ පරිසරය ගොඩාක් ලස්සන නිසා. ඔය ඉන්නේ අසරණ වෙච්ච පවුවෙක්. ඒ වගේම මොනරු තව හිටියා එක එක ජාති යාළුවෝ. ඔය ඉන්නේ මුවෙක්. ඔයාලට පේනවා ඇති. ඒ වගේ සත්තු ගොඩාක් මේ කැලේ අතරමඟ ඉන්නවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ ගල් ගුහාවක් හෝ භාවනා කරන ස්ථානයක් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මේ යන අතරමඟදී හරිම සුලභයි. මේ තියෙන්නේ සුදස්සන පදානගරය කියන ගල්ලෙන මෙතන ගොඩාක් භික්ෂුන් වහන්සේලා භාවනා කරපු ස්ථානයක්. ඉතින් එතනට නම් අපිට යන්න බැරි වුණා. ඔය යන අතරමඟදී දකින්න ලැබෙන පොඩි පොඩි පොකුණු වගේ දේවල්, ඒ වගේම රජමාලිගා වගේ කියන්නේ ගල් කුළුණු ගොඩාක් මේ යන අතරමඟදී අපිට හම්බ වෙනවා. ඉතින් පාර දිගේ ඉස්සරහට එද්දී මුලින්ම අපිට හම්බ වෙන්නේ සඳකඩ පහන. ඉතින් අපි යමු සඳකඩ පහන බලන්න. සඳකඩ පහන නම් දැකලා ඇති ගොඩාක් අය. ඒත් අපි යමුකෝ බලන්න. ඒ කාලේ ජීවත් වෙච්ච නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද මේ වගේ නිර්මාණවල තිබුණු තාක්ෂණය, ඒ නිර්මාණශීලීත්වය ගැන නම් කියන්න වචන නැහැ. ඉතින් සඳකඩ පහනේ මේ කැටයම් පිළිබඳව පුරාවිද්‍යාත්මකව විවිධ මත පළ කරනවා. ඒ වගේ අර්ථය පිළිබඳව ඒ කොහොම වුණත් මේ සඳකඩ පහන නිර්මාණය කළ තියෙන නිර්මාණකරුවන්ගේ ඒ සියුම් නිර්මාණශීලී හැකියාව ගැන නම් කියන්න වචන නැහැ. ඉතින් සඳකඩ පහන බලලා ඉස්සරහට එද්දී එතන එහා පැත්තෙම තියෙනවා රත්න ප්‍රාසාදය. අපි ඒකත් බලන්න යමු. මෙතන මුරගල කියන නමිනුත් හඳුන්වනවා. මෙතනත් තියෙන ලස්සන කැටයමක්. එතනත් බලලා තවත් ඉස්සරහට එද්දී ඒ හරියම තියෙනවා බරොස් මණ්ඩපය කියන මෙන්න මේ පිළිම ගෙය. මේවයි සඳහන් වෙන ආකාරයට නම් බ්‍රිතාන්‍ය පාලන කාලයේදී මෙම ස්ථාන තාර පාරට යට වෙලා තමයි තිබිලා තියෙන්නේ. පස්සේ කැණීම් කරලා මේ ස්ථානය ඒ විදිහට සකස් කරන්න ඇති. ඒ ස්ථානයත් පහු කරගෙන පොඩි දුරක් ඉස්සරහට එද්දී ආය ඒ පාර දෙකට බෙදෙනවා. එක පාරක් යන්නේ අත්පොකුණ පැත්තට, අනිත් පාර යන්නේ දානශාලාව පැත්තට. අපි බලමු මොකද්ද මේ දානශාලාව කියලා.
ඉතින් මෙතන තියෙන සැලසුමෙන් අපිට පෙන්වුම් කරන්නේ මේ දානශාලාවේ සැලසුම. ඉතින් බලන්න කොච්චර සැලසුම්ගත විදිහට මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද. ඉතින් මේ දානශාලාව භික්ෂුන් වහන්සේලා උදෙසා දානය පූජා කරපු දානශාලාවක්. මොකද ඒ කාලේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා මේ පූජා නගරය තුළ වැඩවසලා තියෙනවා. කොච්චරක්ද කිව්වොත් භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ මෙම ශාලාවේ දානය ගත්තා කියලා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව හොයාගෙන තියෙනවා. ඒකට හොඳම නිදසුන තමයි මම දැන් මේ පෙන්නන දන්නොරුව. මොකද මේ දන්නොරුව තුල භික්ෂුන් වහන්සේලා 5000කට සරිලන ප්‍රමාණයේ පාත්‍ර වලින් බත් දාන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් බලන්න මේ දන්නොරුවේ දිග සහ ඒව හදලා තියෙන ආකාරය. ඉතින් හරිම පුදුමාකාරයි මේ නිර්මාණ. ඉතින් මම මේ ස්ථානෙට එද්දී එතනට බලන්න ආපු ළමයි වගේක් මේ දඟුරුවට වාඩි වෙලා එහෙම එක බල හිටියා. එයාලා නොදැනුවත්කමටයි ඒක කරන්නේ. නමුත් අපි මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරගන්න ඕනේ ඉදිරියටත් මේවා පවතින නම්. මේකටස මම ටිකක් ෆාස්ට් දැම්මා. මොකද මට මේ පරිසරය මේ වීඩියෝ එකට එකතු කරන්නත් ඕනේ. නමුත් වීඩියෝ එක දිග්ගයි කියලා බයයි. දානශාලාව මැද්දෙන් අපිට ඇත්පොකුණට යන්න පොඩි ෂෝට් කට් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් අපි යමු ඇත්පොකුණ බලන්න. ඉතින් මේ ඇත්පොකුණ කියන්නේ ඇත්තු නවපු නිසා නම් නෙමෙයි. මෙම පොකුණේ භික්ෂුන් වහන්සේලාම තමයි ස්නානය කරන්න ඇත්තේ කියලා තමයි මට පළ වෙන්නේ. මොකද මේ වගේ දානශාලාවක් තියෙන ළඟින් ලොකු පොකුණක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා ස්නානය කරපු පොකුණක් විය යුතුයි. ඉතින් ඇත්පොකුණ පහු කරගෙන ඉස්සරහට යද්දි මේ වගේ ගල් කුළුණු රජමාලිගා වගේ දේවල් ගොඩාක් පහු වෙනවා. ඒ වගේම දැන් මම එක්කයි යන්නේ තවත් පුරාවිද්‍යාත්මක දෙයක් ඔයාලට පෙන්වන්න. ඔයාලා පොසොන් එකට භාවනා වැඩසටහන සඳහා අනුරාධපුරේ එනවා නම් මෙම ස්ථානය දැකලා ඇති. මොකද ඒ කාලෙට මේ හරිය සුදු රෙදි එළුවා වගේ බැතිමතුන්ගෙන් පිරීලා. ඉතින් මේ තියෙන්නේ දෙවනි සමාධිය. මෙම බුදු පිළිමය ගොඩාක් විනාශයට පත් වෙලා තියෙනවා ඒ කාලේ තිබුණු විවිධ ආක්‍රමණ සහ බ්‍රිතාන්‍ය පාලනයන් හේතුවෙන්. ඉතින් අපි මෙතනටත් මල් ටිකක් පූජා කරා. දැන් අපි යමු අබේගිරිය බලන්න. මේ යන අතරමඟදී අපිට තවත් මේ වගේ රජමාලිගා වගේ දේවල් බලා ගන්න පුළුවන් ඉස්සර තිබුණු. අපිට මේ ඩේන්ජරස් යාළුවෙකුත් හම්බුණා. අපි ආවත් බලාගෙන එහෙමම අබේගිරි විහාරස්ථානයේ පැත්තට ගියා. අබේගිරි විහාරස්ථානයට ඇතුළු වෙද්දිම ඒ ඉස්සරහා තියෙනවා පොකුණක්. ඉතින් මේක විශාල පොකුණක්. අබේගිරි විහාරස්ථානය ඇතුළට යද්දිම ඒ දෙපස වැඩ ඉන්නවා සංඝපත්ම කියන දෙවියන්ගේ පිළිම. ඉතින් මේ අපේ ගමේ නම් මේ දෙවියන් හඳුන්වන්නේ බහිරව දෙවියන් කියලා. මම හරියටම දන්නේ නෑ ඒ පිළිබඳව. ඉතින් අපි දැන් යනවා අබේගිරි විහාරස්ථානයේ ඇතුළට. මම
වදින්න එන්න ආසම වෙලාව තමයි මේ වෙලාව. මොකද හවස තේවා වැහෙන වෙලාවට හිත මාර විදිහට නිවෙනවා. ඉතින් ඔයාලත් අහලා බලන්න ඔයාලගේ හිතත් මාරම විදිහට නිවෙයි. බුදු පිළිම වහන්සේ වන්දනා කරලා ඊළඟට මම ගියේ මම ආසම ස්ථානයට මේ අබේගිරි විහාරස්ථානය තුළ තියෙන ඒ තමයි මේ බුදු පිළිම වහන්සේ. එතනදී හිත මාර විදිහට සැනසෙනවා. ඉතින් මේක දකින්න ඔයාලටත් මේ සැනසීම දැනෙයි කියලා මම හිතනවා. ඉතින් පූජා නගරය තුළ තවත් බොහෝ ස්ථාන තියෙනවා ඔයාලට පෙන්වන්න. මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට ගිහින් එන්න. සුබ දවසක්.